Hi, welcome back to my channel. ඔන්න මම මේ වරත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ටිකක් වෙනස් එක්ස්පීරියන්ස් එකක්. වැඩි විස්තර මම පස්සේ කියන්නම්. අපි ඉස්සෙල්ලාම වීඩියෝ එකට යමු. අපි මේකට හොල්මන් මන්දිරය කියලා දැනට නම දාගමුකෝ. මේ හැම ගේම් එකට මේගොල්ලන් නමක් දාලා තියෙනවා. හැබැයි මට නම මතක නැහැ. ගිහින් බලමු. මම වැඩි කතා නැද්ද? ඔයගොල්ලන්ට මේක එන්ජොයි කරන්න අවස්ථාව දෙන්න. මම ටිකක් බයයි හැබැයි. ඇන්ටික්ස් ලෑන්ඩ් එක ඇතුළට අපි ගොඩක් පාරක් ඇවිත් තියෙනවා. උනාට මේ හොල්මන් මන්දිරය ඇතුළට යන්නේ මේ ෆස්ට් ටයිම් එක. අම්මී තාත්ති අක්කී අයියයි මායි තමයි මේක try කරේ. ඔය බයයි කියන්නේ බොරුවට නෙවෙයි. ඇත්තටම සාමාන්‍යයෙන් මම හොල්මන් වලට බයයි. සහ මේක ඇතුළට කිසිම ස්ටාෆ් එකක් ඉන්නේ නැහැ. අපි තමයි තනියම යන්න ඕනේ. අයියා කෑ ගහනවා වගේ කරනවා. අයියා කෑ ගහනවා වගේ කරනවා. ඇත්තටම බය හිතනවා. ඉතින් මොකද දැන් මේක අස්සේ කවුරුත් නැහැ. මේ කරවල අනිත් මේ ඒගොල්ලන්ගේ තියලා තියෙන මේ රූපණම්මනම් කොහෙද කියලා හොයාගන්න බෑ. ඇතර ලයිට්ස් නැති නිසා සමහරට හිටපු ගමන් මොන හරි සෙන්සර් වලින් වෙන්නේ වැඩි කරන්නේ. අපි ළඟින් යනකොට තමයි ඒ සද්ද හරි නැත්තම් හැංගිලා ඉන්නේ රූප එළියට එන්නේ. මෙතනින් එළියට යන විදියක් හොයාගන්න බැරුව හිටියේ. මං කිව්වනේ ස්ටාෆ් එකක් නැහැ කියලා. ඉතින් අපිම හොයාගෙන කරවල එළියට යන්න ඕන. ඔයාට මතක් දන්නේ නේද? ආමේ ගුඩම්ම මිනි පෙට්ටිය. So coffee in here. අපි ඔක්කොම ළමයින්ට කියපු නිසා ඉතින් එහෙම ලොකු අවුලක් නෑ. හැබැයි ඉතින් බයක් නැතුව නෙවෙයි. බය දැනනවා ඒක ඇතුලේදී. හරි ඉවරයි. ඊට පස්සේ අපි මේක ප්ලේ කරන්න ආවා. මේකත් අපි තුන් දෙනා නේ. අපි හතර දෙනාම ප්ලේ කරා. ස්ටාෆ් අය අපිට හෙල්ප් කරා. මේක එක්ස්ප්ලেইন කරා. ඒ වුණාට ඉතින් අපි ලොකුවට රූල්ස් වලට වැඩි අවධානයක් දුන්නේ. මම කලින් ප්ලේ කළාම නෑ. ඒ නිසා ඉතින් පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න අපි හැමෝම try කරලා බැලුවා. තාත්ති අල්ලන්නේ. මැදින් අර ඊටේ දාන්න. බලන් ඉන්නවා වගේ මේක ලේසි නෑ. අනික මේ බෝලේ හරිම බරයි. මං කලින් මේක ප්ලේ කරන්න හරි ආසාවෙන් හිටියා. ඒ වුණාට ඒක බෝලේ ඉන්න බරයි. තියෙන එක සයිසස් වලට ඊළඟට ඒකේ තිබ්බ චූටිම සයිස් එකත් මට බරයි.
අපි ඉතින් ආසාවටනේ try කරේ ඒ නිසා පුළුවන් විදියට නිකන් play කරලා ආවා. හැබැයි තාත්තේ නම් අපි ඔක්කොටම වඩා හොඳට play කරා කියලා මට හිතෙනවා. අපිට තිබ්බ time එකට අපි ඉතින් චුට්ටක් play කරලා අපි ඊළඟට වෙන තැනකට ගියා. මෙයාලව නම් කලින් මෙතනට ආපු වෙලාවලට මම ඔයාලට පෙන්ලා තියෙනවා. මට කියන්න බැරි මේ වීඩියෝ එකේ මේ vlog එක දවස් දෙකක වීඩියෝස් ටිකක් තමයි මම එක vlog එකකට දාලා දෙන්නේ. කියන්නේ එකම ලොකේෂන් එක එකම අපි මේ ප්ලේ ඒරියා එකට දවස් දෙකකට ගියා. ඒ කියන්නේ ඒකේ ගේම්ස් ගොඩාරියක් තියෙනවනේ. ඉතින් එක දවසින් පෑන් දෙකෙන් අපිට බෑ සහ පළවෙනියට අපි ගියපු දවසේ දෙන්නෙක් මිසින්. ඊළඟ දවසේ දෙන්නත් ඉන්නවා. ඒ විදිහට අපි දවස් දෙකක ගියපු වීඩියෝස් ගොඩක් තමයි මේ මම එක vlog එකකට දාලා තියෙන්නේ. කාටුන් එකක් නෙවෙයි ඔයාලට දැන් කාටුන් එකක් නෙවෙයි දැන් මේ රෝලර් කෝස්ටර් එකේ යන එකක් බෑ නෑ ඔයාලා ඉතින් මෙතන ඉන්නේ ඒක අම්මා ඒක චුට්ටක් උස්ස ගන්න පුළුවන් ඔයාලට මේ දෙකෙන් අල්ලගන්න අනේ මේක ඉතින් ඒගොල්ලන්ගේ පළවෙනි එක්ස්පීරියන්ස් එකනේ මේම දෙයක් ඒගොල්ලන් ඉතින් කොහොමද මං හිතන්නේ දැනගෙනවත් ඉන්නේ නැති කියලා. ඉතින් බලමු ඒගොල්ලන් මේක කොහොමද එක්ස්පීරියන්ස් කරේ කියලා. මං තාම කිව්වේ නෑනේ අපි මේ කොහෙද ඉන්නේ කියලා. මේ ඉන්නේ මෙගා මෝල් එකේ සාජා. මේක අපි හැමතිස්සෙම යන තැනක් නේ. මගේ මං හිතන්නේ ආම vlog එකම වගේ මගේ මෙගා මෝල් එකේ කොටසක් අනිවාර්යෙන් තියෙනවා. මේ මෙගා මෝල් එක ඇතුලේ ඇන්ටික්ස් ලෑන්ඩ් කියලා ප්ලේ ඒරියා එකක් තියෙනවා. ඒකේ තමයි මේ අපි එදා ගියේ. නෑ නෑ අවුලන්නේ අපි මෙතන ඉන්නේ ටීවී එකේ වගේ සාජා පිටාවේ ඉන්නවා නම් අනිවාර්යෙන් යන්න අමතක කරන්න එපා. මේ දවස්වලත් හොඳ ඔෆර් එකකුත් යනවා. අපේ අක්කි අම්මිටයි තාත්තටයි උපදෙස් දීලා පස්සේ වීඩියෝ එකේ අන්තිමට බලන්නකො අපේ අක්කිට වෙන දේ. වගේ නැත්නම් වැඩකුත් නෑ නේ. ඔව් ඒක තමයි මං කිව්වේ එහෙම. පේනවනේ යාලා ආස වුණ තරම. ඔන්න මෙයා ඉතින් අපි එදා ගිහපු පළවෙනි දවසේ එයාගේ ඩියුටි. මං මැදින් එයාවත් බල ඊළඟ ගේම් එකට ගියා. පළවෙනි පාරේ යන්න හදන්නේ. අම්මලා පිටිපස්සට නංගනවා. අනිත් ගියාට එන බය. ඕකෙන් හයියෙන් අල්ල ගන්න. ඕකෙන් අල්ල ගන්න බෝඩ් එක බලන්න මේ. යාර මං දැන් මේක කරන්නේ. ඔය දෙක හෙලවෙන්න. මේක මෝල් එකේ උඩම ෆ්ලෝ එකේ. එතකොට මේක අපි යනකොට මෝල් එකේ අපි යන්නේ ඉතින් වහලෙන් යනවා වගේ තමයි. මෝල් එකේ බිම ඔක්කොම අපිට මේ විදිහට බලාගෙන යන්න පුළුවන්. පහළ බැලුවොත් නම් ඉතින් චුට්ටක් බය හිතෙනවා. මේ වගේ තැන් වලින් ෆෝන් එක අල්ලන් ඉන්නකොට මට හිතෙනවා මගේ ෆෝන් එක වැටේ කියලා. ඉතින් මං හරි පරිස්සමට තමයි මේ වීඩියෝස් ගත්තේ. මේක ලොකු රවුමක් යනවනේ. ඉතින් මේ යන්නේ මොකක් හරි ඇතුළකින් මේ කූඩුවල මේ ඇත්ත කුරුල්ලොත් හිටියලු කලින් එදා නම් හිටියේ නෑ. මොකක් හරි සිද්ධියක් නිසා ඒගොල්ලන් අයින් කරලා ඇති. නැත්තම් මේ වගේ ඇත්තම කුරුල්ල දාලා හිටියා කියලා තමයි ඒගොල්ලන් කිව්වේ. අම්මෝ මේ කිරි It's done. මම ඉතින් ඉවරයි මාව ගන්න කවුරු එනවද දන්නේ නැහැ බස්සන්න. වැටිලා නැහැ. ඕමින්ද තාචුට ඉස්සරහට ගිහිල්ලා බස්සන්නේ. බය වුණාද?
ඔන්න තාත්ති නම් ඉතින් ඕකෙන් නැගපු වෙලේ ඉඳලා ෆෝන් එක අතේ තියාගෙන මුළු මං හිතන්නේ මුළු ගමනම වීඩියෝ කර කර තමයි එයා ආවේ. හොඳයිද? හොඳයිද? මං ඔයාලට කිව්වනේ දවස් දෙකක වීඩියෝස් තමයි මේ එකතු කරලා තියෙන්නේ කියලා. ඔන්න මේ දෙවෙනි දවසේ. මෙතන අපි මේ යන්නේ ඒකත් මොකක් හරි 3D ගේම් එකක් තමයි. ග්ලාසස් දාගෙන අපිට තිබුණේ ගන්ස් වගේක් අපිට දුන්නා ලේසර් වලින් වෙඩි තියන්න. ඒකේ නම් ඒ වෙඩි තියන එකේ වීඩියෝ ක්ලිප් එකක් නැහැ. මම පොඩි ෆොටෝ එකක් පැත්තකින් දාන්නම්. එතකොට ඊළඟට මේක 5D සිනමා කියලා ඒකේ තර වගේමයි ෆිල්ම් එකක් බලන එකක් තිබුණේ. මට මතක විදිහට අපි බැලුවේ හොර සීන් එකක්. ඒක වීඩියෝ එකට පේන්නේ නැහැ. ෆෝන් එකට මම try කරා ඒත් ඒක හරි ගියේ නැහැ. පේන්නේ නැහැ. මට මේව බලන්න ඕන හොල්මන් එකක්. අනේ අම්මේ. ඒකේ හොල්මන් බලුවත් නම් පණම යනවා එතන. ඒක මං කරන එක හරිය නෑනේ. එපා. ඊට පස්සේ මේක try කරේ අක්කී අයියයි අම්මී තාත්තී. මේක අතර වගේම පුටුවේ හෙල්ලෙනවා. හැබැයි මේක අර අපිට වටපිටාව පේන නිසා අර කලින් එකේ දැනෙනවා වගේ බයක් මේකෙදි දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මේක නම් අපි ඔක්කොමම try කරා. ඒක ෆැමිලි එක පිටින්ම ඔක්කොටම නගින්න පුළුවන්. මේකේ පිට කොහෙවත් යන්නේ නැහැ. මේක උඩ පාතට මේ රවුමකට කැරකි ස්පීඩ් එක වැඩි වෙවි දෙපැත්තටම කැරකෙනවා. ඒකත් ෆන් ඉතින්. ඒ පැත්ත බලනකොට අමාරුයි. ඉස්සර අර ඒ බලන්න තනි පැසේදී තනිව පුරගෙන රැකනන් බලලා අපේක්ෂාවක මම කලින් වීඩියෝස් වල පෙන්ලා තියෙන අර එළියේ ඉන්න දෙන්න විතරනේ. ඒත් මෙයාලා තව මේ සෙට් එකක්ම ඇතුළෙත් ඉන්නවා. මෙයාලා මම ඔයාලට කලින් පෙන්නලා නැහැ. ඇයි මෙයාට මේ රස්නෙට නේ සීතලයිනේ එළිය? වෙනම ගානක් දෙනවා ඒක. ඒ හින්දා වෙන්නේ නැතිනේ. ඔව් දන්නවනේ මේ සිස්ටම් එක. මේකත් චූටි ෆන් ගේම් එකක්. මේකේ අපිට මේ ගන්ස් වගේක් දෙනවා. ඒක ලේසර් ගන්ස්. මේ අපිව පුටුවක තියලා මේ පුටුව එහාට මෙහාට මේකේ රවුමක් යනවා. ඒ යන අතරේදී අපිට පුළුවන් අර ලේසර් වලින් කොළ පාට තියෙන ඒ ස්පොට්ස් වලට අපිට ෂූට් කරන්න තමයි තියෙන්නේ. මගේ ගන්න එක නම් වැඩ කරෙත් නෑ. මම හිතන්නේ ඒක මොන හරි කැඩලා තියෙන. හැබැයි ඉතින් මම පුළුවන් විදියට try කරලා ඒක play කරා. තාත් බය නෑ මම
මේක නම් ගියාට පස්සේ ඒගොල්ලන් කියව විදියට ගියේ අපරාධි කියලා හිතිච්ච එකක්. අපි දැන් අර ගේම්ස් ගොඩක් ප්ලේ කරලා මහන්සිලා මේක ඉතින් ඒගොල්ලන්ගේ ආසාවට try කරමු කියලා කරපු එකක්. තාත්ති අයියා විතරයි try කරේ. අයියට නම් හොඳ වැඩේ. කමත්තර බලන්න. අපි මාතාවට දෙනවා. මම ගියා නම් මේ මල්ලියට අස් කරන්න නළු දෙක. මේකත් හරි ෂෝක්. මේකේ ඕක රවුන්ඩ් 3ක් කැරකෙනවා. රවුන්ඩ් 3යි මං හිතන්නේ 3 පාරක් හරි 6 පාරක්ද මන්දා යනවා. සහ ඒ යන 6 පාර කියමුකෝ. ඒ 6 පාරම ස්පීඩ් 6ක්. ඒ කියන්නේ ස්පීඩ් එක වැඩි වෙන වෙලා තමයි ට්‍රේන් එක යන්නේ. ඉතින් බය හිතෙනවා. හැබැයි හරි ෂෝක්. උරංග පල්ලෙහා ඉන්න උතර බලන්න උතර පල්ලෙහා. එකේමද මේ එකම පාරද යන්නේ? හරියට දාන්න කරමු. මම මේක දෙපාරක්ම try කරා. ඉච්චරකට මේක ෂෝක්. මෙතන අපිට සිලෙක්ට් කරන්න පුළුවන් ඕන එකක්. ආය වෙන මොකුත් කරන්න නැද්ද? ඔබ තෝබන්නේ මම මෙතන අල්ලගන්න. ඒක අල්ල ගන්න තියෙන්නේ. අල්ලන්නලු. අනේ අයියා මේ මට බෑ ඒක මේ මට බෑ අයියා. අනේ බෑරක් තරම් බෑ. අයියෝ ඉන්න. අල්ලගන්න. ඒක වෙන්න කියලා හිතාගන්න තාත්තට උපදෙස් දීපු එක්කෙනා. අම්මෝ මට මාතර යන්න බෑ. ලැජ්ජායි පාඩේ. මේක මේ ජීවිතේම එක්ස්පීරියන්ස් කරන්න ෆස්ට් ටයිම් එක. මමත් බය වුණා. අක්කි එච්චර අඬපු තරමට මමත් බෑ කියලා කිව්වා. මේගොල්ලන් බලෙන් කරන්න කියලා කිව්ව නිසා තමයි මම try කරේ. හැබැයි එච්චර මේ යා අඬපු තරම් නම් ඒකේ බය වෙන දෙයක් නෑ. ජීවිතේ මිනිස්සු බය එක දේවල් තියෙනවනේ. ඊට පස්සේ තාත්තේ අපව try කරා කාර් රේස් පදින ගේම් එකක්. වෙන බ්‍රේක් එකද මන්ද පාගන්න. මෙයා ඕන තරම් ප්ලේ කරලා තියෙනවා ලංකාවෙත් මෙහෙත්. ඒ නිසා එයාට ඒක ඕකේ. මේක තමයි අපි අන්තිමටම try කරපු ගේම් එක. සහ මං නම් ආයේ ජීවිතේටම try කරන්නේ නැහැ කියලා හිතාගත්ත එක. මං දන්නේ නැහැ අපිට මොකක් වුණාද කියලා. මේක මට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි, අපේ ටීම් එකටම වෙච්ච දෙයක්. අපි සමහර විට ගොඩක් ගේම්ස් 3D 7D 5D මේ ඔක්කොම try කරලා
ගොඩක් පාරකුත් try කරා. ඊට පස්සේ අන්තිමට මෙතන 90 එකට ආවේ. මේක පටන් ගත්තේ ඔන්චිල්ලා පදින කොටසකින්. සමහරට ඒකත් මට බලපාන නැද්ද? මොකද මම සාමාන්‍යයෙන් පෞද්ගලිකව බය දෙයක් තමයි ඔන්චිල්ලා පදින එක. ඔයාලා නම් ඒක පුදුම හිතේ. ඒතර මං කලින් කිව්වා වගේ මිනිස් ජීවිතේ බය දේවල් ඉතින් විවිධාකාරයි. ඒ වගේ මමත් බයයි. ඒකෙම මගේ පොඩ්ඩක් හිත ගැස්සුණා. හැබැයි මං ඒක වැඩි ගණන් ගත්තේ නෑ. ඔක්කොමලා ඉන්නවා කියලා මතක තියාගෙන normally ඒක බලාගෙන හිටියා. ඊට පස්සේ මේක හොරර් මූවි එකක් දැම්මා. ප්‍රශ්නේ එතන අපි බලපු මූවි එකවත් ලොකුවටම රොන්චිලා පැදිලත් නෙවෙයි. මෙතන මන් දන්නේ අපිට මොකක් වුණාද කියලා. අපි හැමෝටම දාඩිය දාලා උස්ම ගන්න බැරි වෙලා කොටිම මට නම් පපුවර දෙන්නත් ගත්තා මෙතනදී. ඉච්චරකට ඒක මට අමාරු වුණා. මැදින් මම මේක ෆුල් ප්ලේ කරේත් නැහැ. මැදින් නවත්තලා මේක ගලවලා අයින් කරා. මට ඉච්චරකට අමාරු වුණා. අද දවසේ තිබිච්ච ජොලිය මූඩ් එක එහෙම් පිටින්ම මේකෙද නැති වුණා කියලා මට දැනුණා. ඉච්චරකටම ඒක අනේ මන් දෙක කියන්න තේරෙන්නේ නැති මාර ටයර්ඩ් ෆීලිං එකක්. ඉතින් ඔන්න අද vlog එකත් ඉවරයි. මං හිතනවා අම්මලාට කවදාවත් අමතක වෙන්නේ නැති එක්ස්පීරියන්ස් එකක් ඒගොල්ලන්ගේ ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ දෙයක් එක්ස්පීරියන්ස් කරන. මෙහි ඇවිත් කරපු ගොඩක් දේවල් ඉතින් ඒ ගැන හිතට තියෙන කියා ගන්න බැරි තරම් සතුටක්. ඉතින් vlog එක බලන් හිටපු ඔයාලට thank you. vlog එක බැලුවහම ඔයාලට මොකද හිතුනේ කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ලස්සන vlog එකකින් එනකන් සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න.